නිරාබර මනස නිවාලන දිවසු දවසේ වදන ඔබටයි උසස් තැන දෙන්නේ උතුම් පූජක යානනේ ඔසවා අන්සියලුම දෙයට වඩා නමදිමු අපේ ඔබෙදීව පාමුලේ නමදිමු අපේ ඔබෙදීව ඔබටයි උසස් තැන දෙන්නේ උතුම් පූජක යානනේ ඔසවා අන්සියලුම දෙයට වඩා නමදිමු අපේ ඔබෙදීව පාමුලේ නමදිමු අපේ ඔබෙදීව පාමුලේ ඔසවා අන්සියලුම දෙයට පසුගිය වැඩසටහන් කිහිපයකදීම අප පසුතැවිලිවීම ගැන කතා කළා. මම හිතන්නේ මා කියන්නට යන දේ ඔබට දැනටමත් වැටහෙන බවයි. මම ඊටාම සුබවාදීව කල්පනා කරන දෙයක් නම් පූජකයන් ලෙස මෙම වචනය නිවැරදිව අර්ථකථනය කළ යුතු බවයි. මන්දයත් සමහර අවස්ථාවල සමහරුන් කල්පනා කරන්නේ මේ හුදෙක්ම ශෝකවීමක් දුක්වීමක් කියලයි. එය පසුතැවිලිවීමේ කොටසක්. මම පසුතැවිලිවීමේ විවිධ මට්ටම් දැක තියෙනවා. යම් දරුවෙකු යම් සොරකමක් කිරීමට ගොස් අසු වුණා යයි සිතමු. ඔහු වියවුල් වෙනවා. ඉච්ඡා භංගත්වයට පැමිණෙනවා. මට සමාවෙන්න කියා ඔහු කියනවා. මම මෙහෙම කරන්න හිතුවේ නැහැ කියලත් කියනවා. නමුත් ඔහු අවංක නැහැ. මන්දයත් ප්‍රේමවන්තේනි. ඔහු දුක් වන්නේ ඔහු සොරකම් කරන්නට ගොස් අසුවූ නිසයි. ඔහු නැවත වාරයක් මේ දේ කිරීමට උත්සාහ කරනු නිසකයි. ඔහුගේ පසුතැවිලි වීම අසම්පූර්ණ බවයි මෙයින් පෙන්වන්නේ. පසුතැවිලි වීම අවංක සත්‍යවාදී එකක් වීමට නම් කරුණු 3ක් සම්පූර්ණ විය යුතුයි. අප මේ ගැන බයිබලයේ උදාහරණ බලන්න යනවා. ඔබට අනුගමනය කළ හැකි සැකිල්ලක් මම ඔබට දෙන්නම්. පළමුව යටහත්කමක් නිහතමානී බවක් අවශ්‍යයි. ආඩම්බර මනුෂ්‍යයෙකු පසුතැවිලි වන්නේ නැහැ. ඔවුන් හිතන්නේ Taman අනිත් අයට වඩා හොඳයි කියලා. සමහර විට ඔබේ බොහෝ විට අසා තිබෙන්න පුළුවන්. ඔවුන් දේවස්ථානයකට යන බැවින් තමයි යහපත්යයි හිතන්නේ. යම් යම් අයට වඩා Taman හොඳයයි හිතනවා. මෙම ආහංකාර බව පෙන්වන්නේ සැබෑකමත් පසුතැවිලිවීමත් නැති බවයි. ඔවුන් සැබවින්ම Tamanගේ පව් ගැන ශෝක වන්නේ නැහැ. පරණ ගිවිසුමේ අපට දක්වා ඇත්තේ ඔවුන් ගෝනි රෙදි ඇඳ අලු මත සිටිමින් පසුතැවිලි වුණු බවයි. එයින් අදහස් වන්නේ ඔබට දැකිය හැකි දෘශ්‍ය කරුණක් තිබුණු බව. ඔවුන් ඇඳ සිටි විදියෙන් අලු මත සිටීමෙන් යටහත්කම පෙන්වනවා. මෙවැනි පහත්වීමක් පසුතැවිලි වීමේ අංගයක්. දෙවැන්න යැදුමක් අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ සමාව ඉල්ලා සිටිය යුතුයි. පසුතැවිලි වීමට ඉල්ලීමක් අවශ්‍යයි. තුන්වන කොටස වන මෙය බොහෝ විට අතපසු වෙන දෙයක්. එනම් නැවුම් කැපවීමය. නව ජීවිතය. එය හුදෙක් පසුතැවිලිවීම ගැන කතා කිරීම නෙවේ. නමුත්
ඔබ වෙනස් බව පවසන ක්‍රමයයි. ඔබ දෙවියන් වහන්සේගේ උපකාරය සමග වෙනස් වීමට උත්සාහ කරයි. සැබෑ පසුතැවිලිවීමක් සඳහා මේ කාරණා තුනම අවශ්‍යයි. මේ ගැන සඳහන්ව ඇති බයිබල් පද අපි නිදර්ශනයක් ලෙස ගනිමු. උදාහරණයක් ලෙස භක්තිවන්ත ශෝකය හදවතට දැනෙන යටහත් වීම. පාපය පිළිබඳව සැබෑ වූ ශෝකය දැක්විය හැක. මම මීළඟ සතියේ වැඩසටහනේදී වැළපීම යන වචනය ගැන කතා කරන්න යනවා. අපට මෙම වචනය අමතක විලා තියෙනවා. නමුත් ඒ අදහස් කරන්නේ සැබෑ වූ ශෝකයයි. මෙහි භයානක දෙයක් ඇති බවද මා ඔබට දැනුම් දිය යුතුයි. යක්ෂයා සෑම දෙයක්ම දූෂිත කිරීමට ක්‍රියා කරනවා. අවංක ශෝකවීම සහ වැළපීමද ඒ අතර වෙනවා. ඔහු එය වෙනත් දෙයක් බවට පත් කිරීමට උත්සාහ කරනවා. ඔහු අපට පවසන්නේ අප ශෝකවන තරමට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබිය හැකි බවයි. දැන් මෙහෙම හිතන්න. ඔබ දෙවියන් වහන්සේ ගාවට ඇවිත් කියනවා මම කඳුළු 150ක් වැගිරුවා. ඒ නිසා මං කොතරම් ශෝක වුණාද කියලා. උන්වහන්සේ දන්නවා. ඉතින් මම ප්‍රමාණවත් තරමට ශෝක වුණු නිසා දැන් මගේ පව්වලට සමාව දෙන්න. මෙසේ පවසන්නේ නම් එය කොතරම් වැරදිද? මෙහිදී ඔබ ප්‍රකාශ කරන්නේ ඔබගේ ශෝකවීම දෙවියන් වහන්සේගේ සමාව ලැබීමට හේතුව බවයි. ඒ කනගාටු දායක නමුත් එලෙස සිතීමට සැලැස්වීමට යක්ෂයා ක්‍රියා කරනවා. අප මෙවැනි ව්‍යාජ ශෝකවීමක් ගැන කතා නොකරමු. සමාව ලැබීම උපයාගත හැකි ශෝකවීමක් ගැන කතා නොකරමු. ඔබට කිසි විටක සමාව ලැබීම උපයා ගන්න බෑ. අප මෙහිදී කතා කරන්නේ සැබෑ වූ ශෝකවීම සහ දුක්වීම ගැනයි. වරින් වර අපගේ අතීත පාප ගැන සිහි කිරීමට මනුෂ්‍ය සිහි කැඳවීම් පැමිණෙනවා. ඔබට එය අමතකව ඇතැයි ඔබට හිතෙනවා. හදිසියෙම එය නැවත ඔබේ හිතට පැමිණෙනවා. යක්ෂයා ඒ ගැන ඔබට චෝදනා කිරීමට කැමතියි. ඔහු ඒවා අපේ ජීවිතයට ගෙන එන්නේ අපට ශෝකය ගෙන එමින් ඉච්ඡාබංගත්වයට පත් කිරීමටයි. අපට සමාව ලැබී නැති බව හිතනවාට යක්ෂයා හරිම කැමති. අප කිතුුණු නොවේ හිතනවාට යක්ෂයා කැමති. පසුගිය සතියේ වැඩසටහනේදී අපි වංචාකාරීකම කුමක්දැයි අධ්‍යයනය කළා. තමාගේ පව් ගැන සැබෑ ලෙසම ශෝකවන කෙනෙකු බොරුකාරයෙක් නොවේ. වංචාකාරයෙක් නොවේ. මන්ද වංචාකාරයන් තමුන්ගේ පව් ගැන දුක් නොවේ. ඔවුන් පසුතැවිලි වන්නේද නැහැ. ඔවුන් හිතන්නේ ඒ සියල්ල විහිළුවක් බවයි. ඔබ සැබෑ ලෙසම ඔබගේ පව් ගැන දුක් වේ නම් එය පසුතැවිලිවීමේ ක්‍රියාදාමේ කොටසක් බව දැනගන්න. දෙවන පියවර දෙවියන් වහන්සේට යාඥා කිරීමයි. ඔබට ඔබගේම පව්වලට කමාව දීමට නොහැකි බව දැනගෙන අප දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලමු. අප එය පසුතැවිලිවීම ලෙස හඳුන්වනවා. ඔබට දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උපයාගන්න බැහැ. එසේ ලැබීමටද ඔබ සුදුස්සෙක් නොවේ. උන්වහන්සේගේ දයාවෙන් ඔබට උපකාරවන ලෙස ඔබ ඉල්ලයි. ගීතාවලිය පොතේ අලංකාර ගීතිකාවක් තියෙනවා. ඒ 51 වන ගීතිකාවයි. එය ලියන ලද්දේ දාවිත් විසින්. ඔහු බෙත්ෂෙබා සමග පව් කළා. ඒ කාමමිත්‍යාචාරයේ පාපයයි. දාවිත් කල්පනා කළේ තමන්ට ඕනෑම දෙයක් කළ හැකි බවයි. ඔහු රජතුමා වන අතර වෙනත් රජවරු තබාගෙන සිටින අන්තපුර ගැන ඔහුට සිහිවෙන්නට ඇති. ඒ නිසා එක කාන්තාවක් සමග සිටීම ප්‍රශ්නයක් නොවේයයි ඔහු හිතන්නට ඇති. පසු ඔහු එය සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරුවා. කෙසේ වුණත් ඔහුට පසුතැවිලි වීමට වසරක් ගත වුණා. පසුතැවිලි වීමට ප්‍රමාද වන අය කෙරෙහි දෙවියන් වහන්සේගේ අත බර වෙනවා. ඔබ ගීතාවලිය 51 කියවන විට පෙනෙන්නේ මේ දෙය දාවිත්ට සිදු වූ බවයි. දාවිත් ඉතාමත් කාලකන්නි අත්දැකීමක් ලද අතර අවසානයේ ඔහු දෙවියන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ අනුකම්පාව ඉල්ලා සිටියා. මෙය යාඥාව වෙනවා. පසුතැවිලිවීම වෙනවා. මේ සැබෑ වූ දෙයද නැතිනම් එය නොවේද? පසුතැවිලිවීමේ 3 වෙනි පියවරේදී ඔබට මෙය පැවසිය හැක. 3 වෙනි කොටස නම් නව ජීවිතයකට හැරීමයි. ඒ දෙවියන් වහන්සේගේ උපකාරය මඟ පෙන්වීම ඉල්ලා සිටීමයි.
වෙනස් වීමට බලය සහ නව ජීවිතයක් ඉල්ලා සිටීමයි. ඔබට ගීතාවලිය 51 මේ දැකිය හැක. 12 වන පදයේ ඔහු මෙය අයද සිටිනවා. අනේ මාව නැවත සතුටු කරන්න. ඔබගේ වචනය දැනගැනීමට උගන්වන්න. මරණීය පාප වලින් මා ගලව ගන්න. ගීතාවලිය අවසාන භාගයේදී ඔහු පවසන්නේ මම අන් අයට උගන්වන්නෙමි. මම මේ සැබෑ ලෙස විශ්වාස කරන බව ඔවුන්ට පෙන්වන්නෙමි. මම ඔබව ප්‍රසන්න කරන බව පෙන්වන්නෙමි. මා ජීවත් විය යුතු කෙසේදැයි ඔබ පෙන්වන ලෙස මම ජීවත් වෙමි. අපට බොහෝ දේවල් ගීතාවලිය 51න් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ මුළු ක්‍රියාදාමයම අපේ ජීවිතයේ හොඳින් විමසා බැලිය යුතුයි. මේ හා සමාන බයිබල් පදයක් 2 කොරින්ති 7 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ දක්නට ලැබෙනවා. ඔබ මෙම පසුතැවිලි වීමට කොතරම් කැප වී සිටින්නේදැයි ඔබේ ජීවිතය ගැන බැලීමට ඉතා සරල ක්‍රමයක් තියෙනවා. ඒ නම් ඔබ නැවත එම පාපයට හැරී යන්නේදැයි විමසා බැලීමයි. ඔබගේ දරුවා ඔබට බොරු කියන්නේ යයි අපි හිතමු. එකවරම ඔහු බොරු 10ක් කීවේ යයි අපි හිතමු. ඔහු ගැන විනයානුකූල පියවරක් ගෙන ඔබ ඔහුට පවසන්නේ ආයෙත් බොරු නොකියන ලෙසයි. තමන් ඒ ගැන කනගාටු වන බවත් නැවත එසේ නොකරන බවත් ඔහු කියනවා. නමුත් විනාඩි 15කට පසු ඔබට දැනගන්නට ලැබෙන්නේ ඔහු නැවත බොරු කියූ බවයි. ඔහුගේ වයස සලකා බලා ඔබ ඔහුට පවසන්නේ සත්‍ය පවසන ආකාරය ගැන ඔබ ඔහුට උගන්වන බවයි. ඔවුන් සත්‍ය පැවසීමට පොරබදන අවස්ථා ගැනත් සත්‍ය පැවසීමට අමාරු වන අවස්ථා ගැනත් ඔබ කියා දෙනු ඇත. තමන් සත්‍ය පැවසුවොත් වාතාවරණය තවත් දැඩි වේ යයි ඔවුන් හිතනවා විය හැකි. මාගේ දරුවන් හදා වඩන විට මා නිතරම ඔවුන්ට පැවසූ දේ නම් ඔවුන් මට බොරු කිව්වොත් සත්‍ය පැවසුවාට වඩා වාතාවරණය වඩාත් නරක වන බවයි. වාතාවරණය කුමක් වුවත් සත්‍ය පැවසීම අමාරු වුණත් එහි විනය ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නමුත් ඔවුන් බොරු කිව්වොත් ඒ තත්ත්වය වඩාත් බරපතල වනු ඇත. ඔබ දරුවන්ට ඉගැන්විය යුත්තේ බොරු කීම හරහා කිසි දෙයකින් ඔවුන්ව වළක්වා නොගන්නා බවයි. ඔවුන් තවත් බරපතල ප්‍රශ්නයකට වැටෙන බවයි. සියල්ලට පළමුව භක්තිවන්ත ශෝකවීමක් ඇත. එනම් පාපය කෙරෙහි අවංකව ශෝකවීම දුක්වීමයි. දෙවැන්න එය දෙවියන් වහන්සේට පැවසීමයි. උන්වහන්සේගෙන් දයාව ඉල්ලා සිටීමය. ඔබගේ යැදුම අසා සමාව දෙන ලෙස ඉල්ලා සිටීමය. කුරුසය මතදී අපගේ පාපයට හිමි දඬුවම දැරීම සඳහා උන්වහන්සේ තම පුත්‍රයාණන් එවූසේක. අපගේ පසුතැවිලි වීම සැබෑනම් නව පිටුවක් පෙරලීමට අපට උපකාරවන ලෙස ඉල්ලා අපි යාඥා කළ යුතුයි. ඔබට පාපය ඔබගේ ජීවිතෙන් මුලිනුපුටා දැමීමට අවශ්‍ය නම් උන්වහන්සේ ඔබ සමග සිට ඔබව ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් ඔබ සමග සිට ඔබට ආශිර්වාද කරන ලෙස ඉල්ලා උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. මෙලෙස ඔබ දෙවියන් වහන්සේට අවශ්‍ය ලෙස ජීවත් වීමට ඉගෙන ගනී. මේ සැබෑ වූ පසුතැවිලි වීමයි. පාපය ගැන කනගාටු වන්න. සමාව අයද සිටින්න. දෙවියන් වහන්සේගේ උපකාරයෙන් නව පිටුවක් පෙරලන්න. උන්වහන්සේ ප්‍රසන්න වන ලෙස ජීවත් වෙන්න. අවංක පසුතැවිලිවීම මෙය වේ. ඔබ සැමට ජේසු පිහිටයි. අද දවසේ වදනින් ඔබ ලැබූ ආශිර්වාද අප වෙත ලියන්න. දවසේ වදන TWR ලංකා තැපැල් පෙට්ටි අංක 2 පුත්තලම. අපි බලාපොරොත්තුවෙන් සිටිනවා ඔබේ අදහස් දැනගන්න. කතා කරන්න අපිට 0773377634 නැතහොත් ඔබට පුළුවන් අපට මිස් කෝල් එකක් ලබා දෙන්න. අප සූදානම් ඔබට කතා කරන්න. 07196696944 TWR ලංකා ෆේස්බුක් පිටුව හරහා ඔබට පුළුවන් අප හා සම්බන්ධ වෙන්න. අදට අපි ඔබගෙන් සමුගන්නවා.